Hi guys, welcome back to my YouTube channel. සාමාන්‍ය පෙළ ලියලිවර නංගිල මරිල හැමෝම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලගේ ජීවිතේ ඊළඟට හම්බෙන ලොකු කඩයිමකට. ඒ තමයි උසස් පෙළ විභාගය. ඉතින් ඒකට කරන්න ඕන පළවෙනි දේ තමයි ඔයාලා කරන විෂය ධාරාවයි විෂයනුයි තෝරගන්න එක. එතනදී අපි ගොඩක් හිතලා බුද්ධිමත් තීරණය ගන්න ඕන. මොකද ඔයාලගේ ඉදිරි මුළු අනාගතයම තීරණය වෙන්නේ ඔයා මේ ගන්න තීරණය මත. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය උපදෙස් ටිකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකයි bell icon එකයි click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මම කලින් කිව්වා වගේ උසස් පෙළ කියන එක ළමයිගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒ කියන්නේ ඔයා අනාගතේ කරන වෘත්තිය වගේ ගොඩක් දේවල් වල බලපාන තීරණයක් ගන්න තමයි ඔයාලා මේ දැන් යන්නේ. ඒකට ඔයාලට තියෙන්නේ තාම සීමිත කාලයක්. ඒ නිසා ඔයාලට මෙතනදී ටෙස්ට් කර කර බල ඉන්න ටයිම් නෑ. ඒ නිසා පළවෙනි පාරම හරිම තීරණය ගන්න ඕන. ඔයාලගේ අනාගතේ තීරණය වෙන්නේ ඔයාලා වර්තමානයේ මේ ගන්න තීරණය මත. ඒ නිසා කවුරුවත් කියන නිසාවත් යාළුවා කරන නිසාවත් කියලා විෂයන් තෝරගන්න එපා. ඔයා කැමති ඔයා දක්ෂ දේ තෝරගන්න ඕන. මෙතනදී බලන්න ඕන පළවෙනි දේ තමයි ඔයාගේ O level result එක. මේ වෙනකොට විභාග ප්‍රතිඵල ඇවිත් තිබ්බත් නැතත් ඔයා දන්නවනේ ඔයාගේ විභාගය කොහොමද ලිව්වේ, ඔයාට මොන වගේ රිසල්ට් එකක් එයිද කියන්න. ඔයාට හිතෙන රිසල්ට් වලින් ඔයාගේ රිසල්ට් ෂීට් එකක් හදාගන්න. ඊළඟට වැඩිපුරම දක්ෂ විෂයන් ටික තෝරගන්න. ඔයාගේ 11 වසරේ වාර විභාග ලකුණුත් බලලම තීරණය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කරලා ඔයා දක්ෂ විෂයන් වල ලිස්ට් එකක් හදාගන්න. ඊළඟට වැඩියෙන්ම කැමති විෂයන් වල ලිස්ට් එකක් හදාගන්න. ඊළඟට ඔයා දවසක කරන්න ආස ඔයාගේ රැකියාව, ඔයාගේ පවුලේ ඔයා කවුරු වෙනවද කැමති කියලා, ඒ වගේම ඔයා යන්න ආස කැම්පස් එක වගේ විස්තර ටිකත් ඔයා මේ කොලේ පැත්තක ලියාගන්න. ඉතින් මේ දේවල් ටික ලිව්වට පස්සේ ඔයා බලන්න මෙතනින් වැඩිපුරම ලියලා තියෙන මොන විෂය සම්බන්ධ දේවල්ද කියලා. උදාහරණයක් විදියට ඔයා වැඩිපුරම ලියුව විද්‍යාව නම් ඔයාට උසස් පෙළට බයෝ තෝරගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි හිතමු ළමයට O level math science ලකුණු අඩුයි කියලා. ඒත් එයාට A level වලට බයෝ හරි maths හරි කරන්නම ඕන කියලා හිතෙනවා. එතනදී ඔයාට ලොකු උනන්දුවක් කැපකිරීමක් තියෙන්න ඕන. A level විෂය ධාරා 5ක් තියෙනවා. මම ඔයාට කියන්නේ නෑ ඔයා මේක කරන්න ඔයාට මේක කරන්න බෑ එහෙම කියලා මම ඔයාට කියන්නේ නෑ. උනන්දුව තියෙන කෙනෙක්ට මේ විෂයන් පහෙන් ඔයා කැමති ඕනම විෂයක් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාට වඩාත්ම ගැළපෙන එක කරන්න. මොකද ඔයාගේ ජීවිතය ගැන ඔයා තමයි තීරණය කරන්න ඕන. මම මේක බයෝ කරන ළමයෙක් විදිහට ඔයාලට දෙන පොඩි උපදෙසක්. ඔයාලා හිතන්න ඔයාලට සයන්ස් අමාරුයි කියලා. ඉතින් ඔයා බයෝ කරන්න එන්න කලින් දෙපාරක් හිතන්න. මොකද විෂය පරාසය ගොඩක් වැඩි. ඒ වගේම O level වලට අපිට ලැබුණු ෆවුන්ඩේෂන් එකත් මාර විදිහට මෙතනදී අපිට වටිනවා. මම කියන්නේ කෙනෙක්ට කරන්න බෑ කියලා. කරපු අය ඕන තරම් ඉන්නවා. ඔයාට ඒක ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එහෙම අය මුලින් ඉඳන්ම අඩුම පැය 5ක්වත් දවසකට පාඩම් වැඩ කරන්න ඕන. හැබැයි 9S තියන අයත් බයෝ කරලා ෆේල් වෙන වෙලාවල් තියෙනවා. ඔයා බයෝ කරා කියලා කොයිම වෙලාවකවත් ඔයාව අසරණ වෙන්නේ නැහැ. මොකද අවම ප්‍රතිඵලය වෙන S3ටත් රැකියා ශ්‍රේෂ්ඨය තුල මේ විෂයන් වලට රැකියා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී ඔයාලා දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ එක්ක කතා කරලා තීරණයක් ගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට උත්තර දෙන්නම්. ඔයාලා ක්ලාස් වලට ගිහිල්ලා සබ්ජෙක්ට් කරනවද නැද්ද කියලා තීරණය කරන එක ඉක්මනින් තීරණය කරන්න එපා. මොකද ඔයාලා ක්ලාස් වලට ගිය ගමන් ඔයාලා හිතනවා බයෝ මැත්ස් කරන්න. මේ හැම විෂයකම වගේ පළවෙනි පාඩම් කියන්නේ අනිත් පාඩම් වලට සාපේක්ෂව ගොඩාක් ලේසි පාඩම්. ඒ නිසා එකපාරටම නිගමන වලට එන්න එපා. O level වලට ඒ 9ක් තියාගෙන A level fail වෙන්නත් O level A3ක් A2ක් තියාගෙන A level A3ක් ගන්නත් එකම දේ වෙන්නේ ඔයාලගේ උත්සාහයයි කැපවීමයි. ඔයාට කරන්න බෑ කියලා දෙයක් නෑ. ඒත් ඔයා මුලදී හරිම තීරණය ගන්න. මොකද මුලින් බයෝ කරනවා කියන ළමයි 12 වසරේ පළවෙනි වාර විභාග ලකුණු වලින් පස්සේ වෙන විෂයන් වලට මාරු වෙනවා. එතකොට එයාට ඒ විෂය වාරයක්ම මගහැරලා. ඒක ලොකු කාලයක්. මොකද ඔයාට අලුත් ඒවයි පරණ ඒවයි ඔක්කොම කවර් කරන්න පොඩි කාලයක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා හරිම තීරණය ගන්න. ඒක හරිම වැදගත්. ඒ වගේම තව සමහර ළමයි ඉන්නවා මුලින් ආසාවෙන් කරන්න පටන් ගත්තට මැදදී අත්හැරලා දානවා. ඒ හින්දා තමයි ඔයා ආස කරන විෂය තෝරගන්න ඕන.
විෂය ධාරාව තීරණය කරාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම විෂයන් 3ක් තෝරගන්න ඕන. ඒ තුනත් ඔයාට කැමතිම විෂයන් 3ක් තෝරගන්න. ගණිතයේ විෂය ධාරාව කරන ළමයි කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් එක්ක කෙමිස්ට්‍රි හරි IT හරි කරන්න පුළුවන්. ඒ වගේම බයෝ කරන ළමයිට බයෝ කෙමිස්ට්‍රි එක්ක ෆිසික්ස් හරි ඇග්‍රි හරි කරන්න පුළුවන්. ආර්ට් කොමර්ස් ටෙක් කරන ළමයිනුත් හොඳට හිතලා කැමති විෂය කරන්න. මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද මට ඒ ගැන ලොකු දැනුමක් නැහැ. ඒ වගේම විෂයන් තෝරගද්දී ඒ සබ්ජෙක්ට් වලට කැම්පස් සිලෙක්ට් වෙනවද? මොනවද තියෙන කෝස්? මොනවද කරන්න පුළුවන් ජොබ් කියලාත් හොයලා බලන්න අමතක කරන්න එපා. මේ දේවල් හැමදේම හිතලා ඔයා හොඳම තීරණය ඔයාගේ ජීවිතේට අරගන්න. ඒ වගේම තමයි A level කරන්න පටන් ගන්න පළවෙනි පාඩමේ පළවෙනි දවසේ ඉඳන්ම ඔයා පාඩම් කරන්න. දෙවෙනි දවසේදී පළවෙනි දෙවෙනි දෙකම කරන්න. ඒ වගේ කලින් ඒවා අතහැරෙන්න දෙන්නේ නැතුව ඔක්කොම බැලන්ස් කරගෙන කරන්න. මොකද O level වල විෂය 9 වගේ තමයි A level වල එක විෂයක්. ඒ කියන්නේ O level වල මහන්සි වුණා වගේ 3 ගුණයක් ඔයාට මහන්සි වෙන්න වෙනවා. ඔයා O level වලට මාස 2කින් 3කින් ඉක්මනින් ගේමක් ගැහුවට ඔයාට A level වලදී ඒක කරන්න අමාරුයි. අමාරුයි කියන්නේ කරන්න බෑ. මුලින්ම පාඩම් වැඩ හරියට කරගන්න. එතකොට ඔයාට ඔයාගේ පාඩම් ගැන ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ පවුලේ අයට ඔයාට දෙන්න සල්ලි, දීපල මුකුත් නැති වෙන්න පුළුවන්. මේ හැම දෙයකම එකම විසඳුම අධ්‍යාපනය. ඒ නිසා ඔයා තෝරගන්නේ මොකක්ද වුණත් ඒක ඔයා කැමැත්තෙන්, ආසාවෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් කරන්න. ඔයාට අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.